බලන්නේ වචනවල තියෙන පින්වන්තකම නේද? පින්වන්තකමනේ. ඈ මමත් බෞද්ධයෙක්. හැබැයි ඉතින් නාමල් මහත්තයෝ අපි නං ණයයි. මම විතරක් නෙවෙයි මේ රටේ ඉන්න සිංහල, දෙමළ, බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම් මේ සේරම මිනිස්සු ණයයි. ඒකට හේතුව ඉතින් කලින් හිටපු මේ රට බේර ගන්න ආපු බෞද්ධ නායක උත්තමයෝ. එහෙම කියලා හිතන කට්ටිය. ඉතින් නාමල් මහත්තයෝ ඒගොල්ලෝ මේ අපේ රටේ අහිංසක මිනිස්සු මා ඇතුළුව සියලුම දෙනාව ණය කරලා රට නැති මංගස්ථාන කරලා ගියානේ. ඉතින් ඔබතුමා නම් ණය නැතුව ඇති. ඔබතුමා බෞද්ධයෙක් වෙන්න ඇති. ඔබතුමාගේ නිකායේ මහාන වෙච්ච ස්වාමින් වහන්සේලා ඉන්නවනේ. ඉතින් රටේ මා ඇතුළු සියලු බෞද්ධයෝ, මා ඇතුළු සියලු කතෝලික ප්‍රජාව, සියලු මුස්ලිම් ප්‍රජාව, හින්දු ප්‍රජාව මේ සියලුම දෙනා රටේ නායකාරයෝ වුණා. දැන් ආයේ එන්න හදන්න එපා අපේ රටේ මේ කලනුත් ණය කරලා ගිහිල්ලා ආයෙත් අපිව ණය කරලා යන්න එන්න එපා නාමල් මහත්තයෝ සාදු කියලා වැඳලා ඉල්ලනවා. ස්තුතියි.